අයවන් දුවේ පුතේ මම දැන් සූදානම් වෙන්නේ අවුරුදු 2කම ඔබේ පරීක්ෂාවට ලක් කරලා තියෙන ස්කන්ධ සහ බර ආශ්‍රිත ප්‍රශ්න දෙකක් පිළිබඳව විවරණය කිරීමක් කරලා දෙන්න. 2016 2019 අහපු භෞතික විද්‍යා ප්‍රශ්න දෙකක් ඇසුරින් තමයි මේ විවරණය ඉදිරිපත් කරන්නේ. right. ඒකදී ඔබගේ පරීක්ෂාවට ලක් කරලා තිබුණේ හඳේදී සහ පෘථිවියේදී යම් වස්තුවක ස්කන්ධය සහ බර කියන සාධක දෙක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. දැන් මුලින්ම දැනගන්න ඕනේ මේ බර සහ ස්කන්ධය කියන්නේ දෙකක්ද එකක්ද නැත්නම් මේකේ තියෙන වෙනස මොකක්ද කියන එක අපි පැහැදිලි කරගෙන ඉන්න ඕනේ. right. මුලින්ම බලමු අපි මොකක්ද මේ ස්කන්ධය කියන්නේ. ස්කන්ධය මාස් කියන වචන අපි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා. ස්කන්ධය කියන්නේ පුතේ යම් වස්තුවක අඩංගු වෙන පදාර්ථ ප්‍රමාණය නැත්නම් ද්‍රව්‍ය ප්‍රමාණය කියලා අපිට කියන්න පුළුවන්. right. ඒක අපි මනිනවා කිලෝග්‍රෑම් කියන ඒකකයෙන්. එතකොට බර කියන්නේ මොකද්ද? weight කියන එක පාවිච්චි කරනවා. ගුරුත්වාකර්ෂණ බලයේ හේතුවෙන් යම් වස්තුවක් මත යෙදෙන බලය තමයි බර කියලා අපි සලකන්නේ. අපි දන්නවා පෘථිවියේ ජීවත් වෙන අපි පහළට අප විසින් පෘථිවිය විසින් අප වෙත බලයක් යොමු කරනවා. ඒ බලය තමයි අපි බර කියලා හඳුන්වන්නේ. මේක weight කියලා හඳුන්වනවා. අපි W කියන වචනේ සංකේතවත් කරනවා. ස්කන්ධයේ M කියන වචනේ සංකේතවත් කරනවා. එතකොට බර කියන්නේ බලයක්නේ. බලයක් නිසා මේක මනින SI මේක මනින ඒකකයේ විදිහට පාවිච්චි කරනවා නිව්ටන් කියන ඒකකය. ස්කන්ධය කිලෝග්‍රෑම් කියන ඒකකය තමයි පාවිච්චි කරන්නේ. right. එතකොට මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ බලය මේ ස්කන්ධයට සහ බරට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. උදේ ස්කන්ධය කියන එක අපි මේ පෘථුවියෙන් කිලෝමීටර ගාණක් ඈතට ගියත් ඉහළට ගියත් ස්කන්ධය කියන එක වෙනස් වෙන්නේ නැහැ. මොකද අපේ අඩංගු පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැනේ. ඒක නිසා ස්කන්ධය කියන එක යන තැන අනුව එක වෙනස් වීමක් වෙන්නේ නැහැ. හැබැයි බර කියන සාධකය මේ ගුරුත්වාකර්ෂණ බලය මත රඳා පවතිනවා. දැන් පෘථුවියේදී තියෙන ගුරුත්වාකර්ෂණ බලය නෙමෙයි හඳේදී තියෙන්නේ. ඒක වෙනස් වගයක්. ඒකද දෙන්නේ අනිවාර්යයෙන්ම බර කියන සාධකය වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ සාධකවල යම් සම්බන්ධතාවයකුත් තියෙනවා. ඒ ඇසුරින් අපි ලබාගත් සූත්‍රයක් තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ M සහ W අතර සම්බන්ධතාවය. එතකොට W සමානයි mg W සමානයි mg ඒ කියන්නේ බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වය ත්වරණය. මෙන්න මේ සූත්‍රය අපි දැනටමත් ඉගෙනගෙන තියෙනවා 10 වසරේ සිද්ධාන්ත කොටස් වලම. right. බර සමානයි ස්කන්ධය වැඩි කිරීම ගුරුත්වය ත්වරණය. එතකොට ප්‍රශ්නයකට මම කලින් කිව්වේ ගුරුත්වාකර්ෂණ බලය ගැනනේ. මෙතන තියෙන ගුරුත්වය ත්වරණය. ඉතින් ගුරුත්වය ත්වරණය කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන ත්වරණය. අපි දන්නෝනේ ත්වරණයක් ඇති වෙන්න බලයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියන එක. right. එහෙනම් ගුරුත්වය ත්වරණය තමයි G කියන එකෙන් සංකේතවත් කරන්නේ. M කියන්නේ ස්කන්ධය. දැන් අපි සැලකිල්ලට ගන්න ඕන කාරණය තමයි පෘථුවියේ ඉඳලා වෙනත් ග්‍රහලෝකයක වෙනත් ග්‍රහ වස්තුවකට ගියොත් අපි අපේ ස්කන්ධය කියන එක වෙනස් වෙන්න විදියක් නෑ. මොකද අපේ අඩංගු පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ. කැලි ගැලවිලා වෙන්නේ නෑනේ අපි වෙනත් ග්‍රහලෝකයකට ගියා කියලා. හැබැයි අපි මත යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය කියන සාධකයට වෙනස් වෙනවා. දැන් පෘථුවියේදී අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය තියෙන විදිහත් එක්ක අපි පෘථුවියේදී පහසුවෙන් ඇවිදින්න පුළුවන් ආකාරයට මේ පොළොව දෙසට අපි ඇදගෙන ඉන්නවා. නමුත් හඳට ගියාම ඔයාලා අහලා තියෙනවා හඳේ අපිට මෙහෙම හිටගෙන ඉඳී ඒ සමතුලිතව ඉන්න අමාරුයි. මොකද හඳේ ගුරුත්වාකර්ෂණ බලය පෘථුවියේදී වගේ 6න් 1ක පමණ ප්‍රමාණයක් තමයි ක්‍රියා කරන්නේ. එතකොට හඳට ගිය පුද්ගලයෙක්ට ඒ අසිරුතාවයට ලක් වෙන්න වෙනවා. හරිද? මේකට විශාල මාස ගානක අවුරුදු ගානක ට්‍රේන් එකක් වෙලානේ මෙයාලා හඳට යන්නේ. හරිද? එතකොට පෘථුවියේදී වගේ 6න් එකක් තමයි ගුරුත්වාකර්ෂණ බලය හඳේදී ක්‍රියා කරන්නේ. ඒතර ගුරුත්වජ ත්වරණයක් ක්‍රියා කරන්නේ පෘථුවියේදී අගයමෙන් 6න් එකක් තමයි. ඔයාලා දන්නවා පෘථුවියේදී ගුරුත්වජ ත්වරණය අර හරියගේ ගත්තොත් 9.8ක් කියලා අපි සලකනවා. ගණනය කිරීම වල පහසුවට අපි පෘථුවියේදී ගුරුත්වජ ත්වරණය සලකන්නේ 10යි ms දෙක නැත්නම් තප්පර වර්ගයට මීටර 10යි කියලා තමයි අපි සලකන්නේ. හැබැයි හඳට ගියාම මේකෙන් 6න් එක පමණ අගයක් තමයි ලැබෙන්නේ. right. එතකොට දැන් අපි ගණනය කිරීමට යමුකෝ. මේ අවුරුදු දෙකේම මේ භෞතික විද්‍යා ප්‍රශ්න දෙකක් විදිහට මේ බහුවර්ණ ප්‍රශ්න දෙක යොමු වෙලා තිබ්බා. එතකොට මේකේ මේ ගණනය කිරීම අහලා තිබ්බේ බොහොම පොඩි වෙනස්කම් කරලා. හරි. අපි පොදුවේ මම ඔයාලට දැම්මා මෙන්න කිලෝග්‍රෑම් 60ක ස්කන්ධයක් ඇති මිනිසෙක් හඳට ගියොත් මගේ මිනිසෙක්ම අවශ්‍ය නැහැ වස්තුවක් ඕනම වස්තුවක් ගන්න පුළුවන්. හඳට ගියොත් මේ මිනිසාගේ
ස්කන්ධ සහ බර පෘථිවියේදී යගේට වඩා කොහොමද වෙනස් වෙන්නේ කියන සාධකය බලමු. right. පෘථිවියේදී පුතේ මේ අඩංගු පදාර්ථ ප්‍රමාණය අපි දන්නවා එහෙනම් 60යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 60යි පෘථිවියේදී ස්කන්ධය. ඒක ඉතින් දීලම තියෙනවනේ. right. එතකොට මෙයා හඳට ගියා කියලා මම කලින් කිව්වා අඩංගු පදාර්ථ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධය වෙනස් වෙන්නේ නැත්නම් හඳේදිත් 60 කිලෝග්‍රෑම් තමයි. හැබැයි පුතේ මං කියවනේ අර බර ගණිද්දි සැලකිලිමත් වෙන්න ඕන මොකද්ද? ස්කන්ධය විතරක් නෙවෙයි. ස්කන්ධය විතරක් නෙවෙයි ගුරුත්වජ ත්වරණය කියන එකත් අපි සැලකිල්ලට ගන්න ඕන කියලා. එතකොට ගුරුත්වජ ත්වරණය වෙනස් වුණොත් බර කියන සාධකය වෙනස් වෙනවනේ නේද? ගුරුත්වය ත්වරණය වෙනස් වුණොත් බර කියන සාධකය වෙනස් වෙනවා. එහෙනම් පෘථුවියේදී ගුරුත්වාකර්ෂණය යගේ මම ඔයාලට කිව්වා ගණනය කිරීමේ පහසුවට අපි තප්පර වර්ගයට මීටර 10යි ගන්න කියලා. right. එතකොට අපි එහෙනම් W සමානයි mg දාලා පෘථුවියේදී හොයමුකෝ මේකේ මොකද්ද බර? එහෙනම් ස්කන්ධය 60 කිලෝග්‍රෑම් g 10යි. එතකොට අපිට එනවා ලස්සනට 600යි නිව්ටන් කියලා බර එනවා කොහෙද? පෘථුවියේදී. අපි එතකොට හඳට ගියොත් මේ සූත්‍රය පාවිච්චි කරන හැටි බලමු. W සමානයි mg. එතකොට m ට අපි දාන්නේ කීයද? 60ම තමයි. ස්කන්ධය m කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. 60 දැම්මා. g කීයද? g 10යි. ඒ කියන්නේ පෘථිවියේදී ගුරුත්වය ත්වරණය. හැබැයි හඳට ගියාම ඒකෙන් 6න් එකයිනේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මෙතෙන්ට අපි දාන්න ඕන 6න් එක කියන එක මෙතෙන්ට දාන්න. 6න් එක කියන එක දාන්න. හරි. එතකොට මේක සුළු වුණාම ලස්සනට එනවා. 60 6ව 10යි. දවරක් 10 100යි. 100යි නිව්ටන් කියලා ලස්සනට එනවා. දැන් බලන්නකෝ මොකද්ද වෙනස කියලා ඔයා පැහැදිලි කරගන්න. බර පෘථුවියේදී තිබ්බේ 600යි නිව්ටන්. හඳේදී තිබ්බේ 100යි නිව්ටන්. එතකොට ස්කන්ධ වෙනස් වුන්නේ නැහැ. බර කියන එක හඳට ගියාම පෘථුවියේදී බරට වඩා නැත්නම් පෘථුවියේදී බරෙන් 6න් එකයි හඳේදී ක්‍රියා කරන්නේ. right. එහෙනම් පුතේ දැන් ඔයාලට හොඳටම පැහැදිලි ඇති මේ බර සහ ස්කන්ධය අතර වෙනස මොකද්ද? පෘථුවියේදී සහ හඳේදී මේක වෙනස් වෙන්නේ කොහොමද කියන දේ හොඳට පැහැදිලි ඇති. ඉතින් ඔයාලට තවත් දුරටත් කරන්න තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න සහ වෙනත් අනුමාන ප්‍රශ්න තෝරගෙන මෙන්න මේ සංකල්පය භාවිතා කරලා තියෙන ප්‍රශ්න ගැටලු තෝරගෙන පුළුවන් තරම් කරන්න මේවා විභාගයට අනිවාර්යයෙන්ම ඔබගේ අවධානය ලක් කරන සිද්ධාන්ත. right. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.